ඔබ සිතන්නට පටන් ගන්නේ කවදාද? එතෙන් පටන් ඔබ තර්ක කරනවා. නමුත් එම තර්කය ඔබ මෙහෙවන්නේ ඔබේ සිතවිලිත් එක්ක. ඒවා වැරදිද, නිවැරදිද යන්න තේරුම් ගැනීමට කාලයක් ගත වෙනවා. තර්ක ශාස්ත්‍රයේ ඔබේ සිතවිලි ඉලක්කගතව ක්‍රමවත්ව මෙහෙවන්න උදව් වෙනවා. ඔබ ඉගෙන ගන්නා සෑම විෂයකම පදනම තර්කය. එය නිවැරදිව වටහා ගතහොත් ඔබට A-level පහසුවෙන් ගොඩදා ගන්න පුළුවන්. හැබැයි ඒ ලොජික් හරියටම ඉගෙන ගත්තොත් ලොජික් හරියටම ඉගෙන ගන්න ගුරුවරයෙක් ඉන්නවද? ඔව්. ඔහු අඛණ්ඩව වසර 22ක් උපකාරක පන්ති ශාස්ත්‍රයේ ලියලුණු අති දක්ෂ ආචාර්යවරයෙක්. වසර 16ක පළපුරුද්ද සහිත ප්‍රධාන පාසල් ආචාර්යවරයෙක් මෙන්ම උත්තරපත්‍ර පරීක්ෂකවරයෙක්. ලොජික් විෂය ඉගෙනීමට අවශ්‍ය දර්ශනය, මනෝවිද්‍යාව, අපරාධ විද්‍යාව, සමාජ විද්‍යාව සහිතව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී උපාධිය ලැබූ අය සෑම දරුවෙක්ම වැඩලෝකයට මෙහෙවන දක්ෂ මනෝ උපදේශකවරයෙක්. සෑම වර්ෂයකම අති විශිෂ්ට සිසුන් රැසක් සරසවි ගත කළ ප්‍රතිඵලයක සාඩම්බර හිමිකරුවෙක්. රජරටින් පමණක් නීති පීඨයට චතුරිකා සංජීවනී, ප්‍රබෝධා වීරවර්ධන, සයිනි සෙනවිරත්න, ඕෂධි හේමන්ති, මොරටුව විශ්වවිද්‍යාලයට කසුන් වික්‍රමසිංහ, බුද්ධි චන්දිමාල්, සමුනිත රුෂිකා, ඉෂානි සංකල්පනා, ඉසිරි උපාධ්‍යා, කොළඹ විශ්වවිද්‍යාලයට තක්ෂිලා සුරක්ෂි, අචිනි මදාරා, පේරාදෙණිය විශ්වවිද්‍යාලයට රිද්මා ප්‍රභාෂණී, නිවින්ද්‍යා මදුෂානි, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට පියුමි සඳුනිකා, අයෂා දිල්රුක්ෂි, ධනංජනා සත්සරණී, තමාලි මනීෂානි, හිරුනි ජීවානි, කැලණිය විශ්වවිද්‍යාලයට තනූජා සුභාෂිනී, විමුක්ති අකලංක, හංසනී උදේශිකා, ටිරෝෂා රාමනායක, සමන්ශිකා සමරසිංහ, බානුක අසන්ත, දයාන් විශ්ව, අමන්දා ප්‍රභාෂ්වරි, මනීෂා දෙව්මිනි. රජරට විශ්වවිද්‍යාලයට වත්සලා රසංජලි, නදීෂා රාජපක්ෂ, රුහුණ විශ්වවිද්‍යාලයට නිරංජනා සෙනවිරත්න, මල්ෂි රුවන්ගනා, අග්නිදිග විශ්වවිද්‍යාලයට ශෂිනි කෝෂිලා, ජෝන් කොතලවල ආරක්ෂක විශ්වවිද්‍යාලයට ඔවින්ද ප්‍රභාෂ්, හිමායා ගුණරත්න පමණක් නොව නීති විද්‍යාලයට ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ නීති පීඨයට මෙන්ම ජාතික ගුරු ශික්ෂා ඩිප්ලෝමාවට සිසුන් රැසක් දායාද කළ යුගයේ ආකර්ශනීය පාඨමාලාව ලොජික් සෙන්සිප්ටා අනුරාධපුර. මෙහෙයවීම ප්‍රවීණ වෘත්තීය දේශක පාසල් ආචාර්ය හා උත්තරපත්‍ර පරීක්ෂක ඕෂධ විජේවර්ධන.